හරි. ආයිබෝන් පුතේ හැමෝටම 2025 උසස් පෙළ විභාගයට පෙනී ඉන්න බලාගෙන අපේ ක්ලාස් එක ගැන වීඩියෝ එකක් හරි පෝස්ට් එකක් හරි දැකලා අපේ WhatsApp මැසේජ් එකට මැසේජ් එකක් දාපු ඔයාලා බොහොම ආදරයෙන් යුතුව පිළිගන්නවා. පුතේ මම පුංචි වෙලාවක් අරගෙන 2025 විභාගෙ ලියන ඔයාලට ඉතුරු වෙලා තියෙන අන්තිම මාස පහේ අපි පටන් ගන්න අලුත්ම ප්‍රෝග්‍රෑම් එක මොකක්ද කියලා මම පැහැදිලි කිරීමක් කරගෙන යන්නම්. එතකොට මේ වීඩියෝ එක සාමාන්‍ය විනාඩි 5කට වඩා අඩු පුංචි වීඩියෝ එකක් වේවි. මේ වීඩියෝ එක ඇතුළේදී අපි සම්පූර්ණයෙන්ම කතා කරනවා මේ මාස 5 ඇතුලේ accounting subject එක අතෑරලා දාලා ඉන්න කෙනෙක් එහෙම නැත්නම් maths හරි bio හරි tech හරි art හරි කරලා second shy එක විදිහට කොමර්ස් වලට එන දුවෙක්ට පුතෙක්ට මුල ඉඳන් කොහොමද සබ්ජෙක්ට් එක කොට දාගන්නේ? ඒ වගේම ලකුණු මට්ටමක උමන මට්ටමක හිටියත් දැනට ලකුණු 20ද 30ද 40ද 50ද ඉන්නේ. කුමන මට්ටමක දරුවෙක්ට උනත් පළවෙනි පාඩමේ ඉඳන් අන්තිම පාඩම වෙනකන් නිවැරදි විදිහට ගිණුම්කරණය ඉගෙනගෙන ඔයාගේ රිසල්ට් එක A එකකට B එකකට එහාට එරගෙන යන්න දිස්ත්‍රික් රෑන්ක් එකක් දක්වා අරගෙන යන්න මේ මාස 5 ඇතුලේ අපි මොනවාද කරන්නේ සහ අපි මොනවාද අතීතේ කරේ කියන දේවල් ටික මම චුට්ටක් කතා කරගෙන යන්නම්. පුතේ 2025 A level දැනට සඳහන් කරලා තියෙන විදිහට නොවැම්බර් මාසේ 10 වෙනිදා ඔයාලගේ එක්සෑම් එක පටන් ගන්නවා. නොවැම්බර් 10 තමයි ෂෙඩියුල් එක දීලා තියෙන්නේ. හරිනේ. එතකොට හරියටම ගත්තොත් එහෙම අද ජුනි මාසේ 1 වෙනිදා අද ඉඳන් දවස් 160කට 61ක් හෝ 62ක් ඔයාලට එක්සෑම් එක වෙනුවෙන් තියෙනවා දින වලින් ගත්තොත්. එතකොට පුතේ ජුනි මාසේ 1 වෙනිදා ඉඳන් පළවෙනි සතියේ ඉඳන් මෙන්න මේ 2025 A level exam එක වෙනුවෙන් අපි ඔයාට කරනවා විශේෂ වැඩ ටිකක්. 2025 A level ලියන ඔයාට විශේෂ වැඩ ටිකක් අපි පටන් ගන්නවා. මේ ප්‍රෝග්‍රෑම් එකේ නම තමයි 2025 accounting speed revision program එක. speed revision program එක. class එක. පුතේ ස්පීඩ් රිවිෂන් ක්ලාස් එකේදී වෙන්නේ කොහොමද මේ වැඩේ ඔයාලත් එක්ක මම කරන්නේ කියන සම්පූර්ණ විස්තර ටික මම මේක කියන්නම්. පුතේ ඔයාලගේ සිලබස් එකේ තියෙනවා ගිණුම් කරන විෂය නිර්දේශය ඇතුලේ සම්පූර්ණ පාඩම් ඒකක 16ක්. ගිණුම් කරන්නේ අවශ්‍යතාවයෙන් පටන් ගත්තට පස්සේ ආයෝජන තීරණ වෙනකන් 12 වසරේ පාඩම් 10කුත් 13 වසරේ පාඩම් 6කුත් සම්පූර්ණ පාඩම් 16කින් ඔයාගේ විෂය නිර්දේශය සමන්විත වෙනවා. එතකොට පුතේ මෙන්න මේ විෂය නිර්දේශය ඇසුරින් 2025 A level ලියන ඔයාට නොවැම්බර් මාසේ ගිණුම් කරන ප්‍රශ්න පත්‍රය අතට ගත්තට පස්සේ ගිණුම් කරණයට ඔයාට ප්‍රශ්න පත්‍ර දෙකක් හම්බ වෙනවා. ඒක ඔයා දන්නවා ඇති. එතකොට accounting A level paper එකේ paper දෙකක් හම්බ වෙනවා. first paper එක සහ second paper එක විදිහට. ඒක ඔයා දැනටමත් දන්නවා. පොතේ ෆස්ට් පේපර් එකේ ඔයාට හම්බ වෙන්නේ 1 ඉඳන් 30ට යනකම් MCQ 30ක් 31 ඉඳන් 50 දක්වා කෙටි පිළිතුරු සපයන්න අපි කියනවා SQ short question 20ක්. සෙකන්ඩ් පේපර් එකේ ඔයාට හම්බ වෙනවා පළවෙනි ප්‍රශ්නේ සහ දෙවෙනි ප්‍රශ්නේ අනිවාර්ය තව ප්‍රශ්න 4ක් හම්බ වෙනවා. මේ 4න් කැමති 3ක් ඔයාට තෝරා ගන්න පුළුවන්. තෝරා ගැනීම කරන්න පුළුවන්. එතකොට සරලයි. ෆස්ට් පේපර් එක නිර්මාණය වෙන්නේ 1 ඉඳන් 30ට යනකම් MCQ 30ක් 31 වෙනි ප්‍රශ්නේ ඉඳන් 50 වෙනි ප්‍රශ්නයට යනකම් කෙටි පිළිතුරු සැපයීම. ඒකේ තියෙනවා තියරිස් තියෙනවා, ගණන් හදලා දාන්න තියෙනවා, සත්‍ය අසත්‍යතාවය ලියන්න තියෙනවා. වැඩ ටිකක් තියෙනවා. සෙකන්ඩ් පේපර් එකේ පළවෙනි ගාන සමාගම් ගාන අනිවාර්යයි. දෙවෙනි ගාන කළමනාකරණ ගිණුම්කරණයෙන් එන්නේ අනිවාර්යයි. පළවෙනි සහ දෙවෙනි ප්‍රශ්නය ඇතුළුව
තවත් ප්‍රශ්න 3ක් ඔයාලට තෝරගන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඔයාලට ප්‍රශ්න 4ක් හම්බ වෙනවා. 4න් 3ක් කරන්න ඕනේ. එතකොට සෙකන්ඩ් පේපර් එකේ සම්පූර්ණ මෙතන ප්‍රශ්න 2යි මෙතන ප්‍රශ්න 3යි සම්පූර්ණයෙන් ප්‍රශ්න 3ක් ඔයාලට කරන්න වෙනවා. පුතේ මෙන්න අපේ 25 ඔයාලා වෙනුවෙන් කරන ප්‍රෝග්‍රෑම් එක සකස් වෙන විදිය හොඳට අහගෙන ඉන්න. පුතේ පළවෙනි පාඩමේ ඉඳන් අන්තිම පාඩම වෙනකන් ඔයාලගේ අමතක වෙච්ච තියරි කරුණු ටික නැවත මතක් කරලා දෙන්න අපි විසින් නිර්මාණය කළා තියෙනවා ටියුට් එකක් තියරි රීකෝල් ටියුට් කියලා. පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩමට අදාළව ටියුට් එකක්, දිත්ව සටහන් සහ මූලික සටහන් පොත් කියන ඉදිරි පාඩම් දෙකට අදාළ ටියුට් එකක්, බැංකු සැසඳුම් වලට අදාළ ටියුට් එකක්, පාලන ගිණුම් වැරදි නිවැරදි කිරීම ගිණුම් කරන සංකල්ප මූල්‍ය ප්‍රකාශ ගැළපෙළි සටහන් වගේ ඉදිරියේ තියෙන පාඩම් වලට අදාළ නිබන්ධන ටිකක් අපි මේ වෙනකොටත් සකස් කරලා අවසන්. මේකෙදි සම්පූර්ණයෙන්ම වෙන්නේ මෙන්න මේ පේපර්ස් දෙකට අවශ්‍ය වෙන සම්පූර්ණ තියරි ටික ඔයාට නැවත මතක් කරලා දීමක්. හරියට නිකන් නේද? තියරි පන්තියක අපි මේක කතා කරගෙන යනවා වගේ ලස්සනට ටිකක් ඉක්මනින් මෙන්න මේ තියරි ටික ඔයාගේ ඔළුවට අපි දානවා. පුතේ මේ තියරිස් ටික නැතුව මෙතන තියෙන කිසිම ගාණක් කිසිම තියරියක් අපිට කරගන්න වෙන්නේ නැහැ. එහෙනම් අංක 1 අපි මේ වැඩේ ඇතුලේදී පළවෙනි පාඩමේ ඉඳන් අන්තිම පාඩම වෙනකන් කිසිම හිස්තැනක් නැතුව තියරිස් ටික ඔයාගේ ඔළුවට දානවා. අංක 1. දෙවෙනි එක තමයි පුතේ තියරි ටික තිබ්බාය කියලා අපිට මේ MCQ පේපර් එක ඇතුලේ තියෙන සෙකන්ඩ් පේපර් එක ඇතුලේ තියෙන ගණන් ටික තනියම හදාගන්න බෑ. මොකද හේතුව පුතේ තියරි ටිකෙන් විතරක් නෙමෙයි A level පේපර් එකේ ප්‍රශ්න අහන්නේ. අපිට අපි තියරි ඉගෙන ගන්නවා. හැබැයි A level පේපර් එකේ ප්‍රශ්න අහන්නේ තියරි එක ඇප්ලයි කරලා දෙන ප්‍රැක්ටිකල් ප්‍රශ්න. ප්‍රායෝගික ප්‍රශ්න තමයි ගිණුම් කරන ප්‍රශ්න පත්‍රය ඇතුලේ අපෙන් අහන්නේ. එතකොට අපිට සිද්ධ වෙනවා අපි ඉගෙනගත්ත තියරිය හරියට කොහොමද ගානකට ඇප්ලයි කරන්නේ කියලා. හරියකට ගානකට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. අන්න ඒකට ඔයාව ප්‍රැක්ටිස් කරන්න. පුතේ මේක නේද? මේක සෙකන්ඩ් පේපරේට අදාළව ඔයාව ප්‍රැක්ටිස් කරන්න අපි ඔයාට දෙනවා level up ටියුට් එකක්. level up. එතකොට පුතේ පළවෙනියටම අපි තියරි ටික ඔළුවට දාගෙන ඔන්න තියෙන්නේ. දැන් තියරිය දන්නවා. තියරිය කොහොමද ප්‍රැක්ටිකල් ගානකට තියරිය ප්‍රැක්ටිකල් ගානක් හදන්න ඔයාගේ ඔළුව කොහොමද අපි හැඩ ගන්නවන්නේ නේ? එහෙනම් සෙකන්ඩ් පේපර් එකට අදාළ මෙන්න මේ පේපර් එකට අදාළ අපි නේද විවිධ ගණන් තියරිය ඉගෙන ගත්තා. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් කොමර්ස් කරපු දරුවෝ දන්නවා ගිණුම් කරන සමීකරණයත් එක්ක VAT, ගිණුම් කරන සමීකරණයත් එක්ක ගැළපෙළි සටහන්, ගිණුම් කරන සමීකරණයත් එක්ක මූලික සටහන් පොත්, ගිණුම් කරන සමීකරණයත් එක්ක බැංකු සැසඳුම්, ගිණුම් කරන සමීකරණයත් එක්ක වැරදි නිවැරදි කිරීම. අන්න ඒ වගේ තියරිය අපි ඉගෙන ගන්නවා. තියරියත් එක්ක අපිට ප්‍රැක්ටිකල් ගානක් ආවට පස්සේ අන්නේ ගණන් ටික හරියට තිත්තට හදාගන්න පුළුවන් වෙන්න ඔයාව ප්‍රැක්ටිස් කරන්න. මෙන්න මේ සෙකන්ඩ් පේපර් එකට අදාළව අපි ඔයාට දෙනවා පුතේ level up ටියුට් එකක්. මේ හැම තියරි ටියුට් එකක් වෙනුවෙන්ම ඔයාට level up ටියුට් එකක් ලැබෙනවා. තුන්වෙනි එක තමයි මේක තමයි ගොඩක් අයට ලොකුම වැලියු එකක් තියෙන එක. ඔයාගේ ෆස්ට් පේපර් එක වෙනුවෙන් ඔයාගේ ඔළුව පොලිෂ් කරන මං වීඩියෝ එකේ කියලා තියෙනවා MCQ plus SQ ඩෝස් එකක් ඔයාට හම්බ වෙනවා පුතේ. මේකෙදි වෙන්නේ සම්පූර්ණයෙන්ම ෆස්ට් පේපර් එකේ 1 ඉඳන් 30ට යනකම් තියෙන MCQ ටික 31 ඉඳන් 50ට යනකම් තියෙන MCQ ටික පුතේ ඔයා දන්නවද සාමාන්‍යයෙන් MCQ පේපර් එකක් නිර්මාණය වෙන්නේ විවිධ මට්ටම් වලින්. ලෙවල් 3කට තමයි සාමාන්‍යයෙන් MCQ පේපර් එකක් හැදෙන්නේ. එතකොට යටම ලේයර් එකේ තියෙන්නේ තියරි කරුණු ටික සාමාන්‍ය ළමෙක්ට උනත් වැඩේ ගොඩ දාගන්න පුළුවන් ටික.
දෙවනි ලේයර් එකේ තියෙන්නේ සාමාන්‍යයෙන් ටිකක් අමාරු MCQ ටික. උඩම ලේයර් එකේ තියෙනවා ටිකක් අමාරුයි. හදාගන්න අමාරුයි. වැඩි කාලයක් යනවා ඒ ගාන හදන්න. ඒක නිසා ගොඩක් අය අතාරින MCQ ටික. සාමාන්‍යයෙන් A level paper එකේ 10ත් 15ත් අතර ප්‍රමාණයක් ඔය උඩම ලේයර් එකෙන් ප්‍රශ්න තියෙනවා. මැද ලේයර් එකේ මැද මට්ටමේ ප්‍රශ්න ටිකක් අන්තර්ගත වෙනවා. පහළම මට්ටමේ ලේයර් එකේ තියෙන්නේ සාමාන්‍යයෙන් ප්‍රශ්න 15ත් 20ත් අතර වගේ ප්‍රමාණයක් තමයි. එතකොට අපි ඔයාව ප්‍රැක්ටිස් කරනවා. අපි ඔයාව පොලිෂ් කරනවා. කොහොමද MCQ එකක් level එකෙන් level එකට level එකෙන් level එකට ගොඩ දාගන්නේ කියලා. ඒතර ඒ වෙනුවෙන් අපි නිර්මාණය කරලා තියෙනවා MCQ SQ DOS කියලා වෙනම ප්‍රෝග්‍රෑම් එකක්. පුතේ මෙන්න මේ තුන තමයි ප්‍රධාන වශයෙන් මට ඔයාලට කියන්න තියෙන්නේ. මම අර විනාඩියක් ඇතුලේ වීඩියෝ එක ඇතුලේ කියපු දේවල් ටික දැන් විනාඩි කිහිපයක් අරගෙන ඔයාලට පැහැදිලි කරලා දෙනවා මේ. එතකොට මෙන්න මේ ක්ලාස් එක පුතේ සම්පූර්ණයෙන්ම පැවැත්වෙන්නේ ඔන්ලයින් ක්ලාස් එකක්. ජුනි මාසේ පළවෙනි සතියේ පටන් ගන්නවා. ජුනි මාසේ 5 වෙනිදා වෙනකොට හරි. ජුනි මාසේ 5 වෙනිදා වෙනකොට අපි ඔයාලගේ ටියුට්ස් ටික මෙහෙන් එවන්න පටන් ගන්නවා. ජුනි මාසේ 5 වෙනිදා කියලා කියන්නේ හරියටම බ්‍රහස්පතින්දා ලබන සතියේ බ්‍රහස්පතින්දා. මම මේ වීඩියෝ එක කරන්නේ ඉරිදා දවසේ. අපි වීඩියෝ එක පටන් අරගෙන චූටි වෙලාවක් යද්දි පවර් කට් එකක් වුණා. ඒක නිසා වීඩියෝ එකක් විදිහට මම මේ කරන්නේ. පුතේ මම ඔයාට කෝල් එකක් අරගෙන ඇති. හරිනේ. මේ වීඩියෝ එක අරගෙන ඉවර වුණාට පස්සේ මේ වීඩියෝ එක බලලා ඉවර වුණාට පස්සේ ඔයා අනිවාර්යෙන් මට WhatsApp message එකක් දාන්න මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙනවද නැද්ද කියලා. එතකොට මම අපේ ඉතුරු විස්තර ටික එවන්නම්. හරි. අහගන්නකෝ. එහෙනම් 25 A level speed revision class එකේ ප්‍රධාන වශයෙන් වෙන දේවල් තුන තමයි පුතේ අපි මේ කතා කරේ. පළවෙනි එක තමයි theory ටික මතක් කරලා දෙන්න. theory recall tute එකක් හම්බ වෙනවා හැම පාඩමකටම. සෙකන්ඩ් පේපර් එකට ඔයාව ප්‍රැක්ටිස් කරවන්න ලෙවල් අප් ටියුට් එකක් හම්බ වෙනවා. ඒකේ පුතේ ලෙවල් එකෙන් ලෙවල් එකට ලෙවල් එකෙන් ලෙවල් එකට ගණන් තියෙනවා. මේ පහළ මට්ටමේ ලෙවල් එකේ ගණන්, මැද මට්ටමේ ලෙවල් එකේ ගණන්, ඉහළ මට්ටමේ ලෙවල් එකේ ගණන් විදිහට ලෙවල් 3කට කඩලා ඒ මේ පහළ මට්ටමේ ලෙවල් එකේ ඉඳන් ඉහළ මට්ටමක ලෙවල් එකට යනකම් ඔයාව අරන් යන්න පුළුවන් වෙන්න ලෙවල් අප් ටියුට් එක මගින් අපි ඔයාව ඉදිරියටම අරගෙන යනවා. තුන්වෙනි එක තමයි ඔයාගේ ෆස්ට් පේපර් එක පොලිෂ් කරන්න. මේක ගොඩාක් අයට අමාරු එකක්. ගොඩාක් අය පටල ගන්න එකක්. MCQ පේපර් එක ලංකාවේ accounting කරන ළමයි 56000න් 55000කට වගේ තියෙන ප්‍රශ්නයක් තමයි MCQ. මං හිතන්නේ 99%කට විතර මේ ප්‍රශ්නේ තියෙනවා. MCQ එක හරි වෙලාවට හදා ගන්න බෑ. MCQ එක වරදිනවා. කොච්චර හැදුවත් වරදිනවා. හරි උත්තරේ එන්නේ නෑ. ටයිම් එක ඇතුලේ හදා ගන්න බෑ. අන්නේ කියන හැම ප්‍රශ්නයකටම උත්තරේ මෙන්න මේ ෆස්ට් පේපර් එක අපි පොලිෂ් කරන MCQ SQ DOS එකේදී අපි ඔයාට දෙනවා. ඒ වගේම පුතේ මාස දෙකක් අපි මේ විදිහට ඉගෙනගෙන ඔයාලගේ කතා කරපු පාඩම් ටික ඇතුලේ තියෙන ෆුල් පේපර්ස් ටික සම්පූර්ණයෙන් කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කතා කරපු පාඩම් ටික ඇසුරින් පළවෙනි මාසේ ඉඳන්ම අපි මේ වැඩේ යනවා. මං කියන්නේ මාස දෙකකට පස්සේ ජුනි සහ ජූලි අගෝස්තු මාසේ මුල ඉඳන් අපි ෆුල් පේපර් ලියන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ජුනි මාසේ ඉගෙන ගත්ත දේවල් සහ ජූලි මාසේ ඉගෙන ගත්ත දේවල් එකතු කරලා අපි හදපු පේපර් එකක් අපි ඔයාලට ලියන්න දෙනවා. හතරවෙනි එක වෙන්නේ පේපර් ක්ලාස් එක. පේපර් ක්ලාස් එකේදී අපි ඔයාට ෆස්ට් පේපර් එක සහ සෙකන්ඩ් පේපර් එකට අදාළව ඔයාව ප්‍රැක්ටිස් කරන්න පේපර්ස් ටිකක් දෙනවා. මේක ගැන මම ඉදිරියේදී කතා කරන්නම්. මේක දැම්ම පටන් ගන්න දෙයක් නෙමෙයි. පුතේ එතකොට මේ සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක යන්නේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකෙන්. අංක 1 තමයි සතියේ දවස්වල සහ සතියාන්තයේ දවස්වල රෑ 7න් පස්සේ තමයි අපේ මේ ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණයෙන් පැවැත්වෙන්නේ. Zoom එක හරහා බැරි වෙලාවත් ඔයාට ක්ලාස් එකට ජොයින් වෙන්න බැරි වුණොත් එදා රාත්‍රියේම ඔයාට මගෙන් රෙකෝඩින් එක ඉල්ලගෙන ඒ ක්ලාස් එක කවර් කරගන්න පුළුවන්. එතකොට පුතේ ඔයාට හැම පාඩමකටම අදාළව මුද්‍රිත ටියුට් එකක් ගෙදරටම එවනවා. මේ මාසේ ටියුට් එක අපි එවන්නේ ජුනි මාසේ 5 වෙනිදා. ඒ කියන්නේ ලබන සතියේ බ්‍රහස්පතින්දා.
ලබන සතිය බ්‍රහස්පතින්දා පුතේ අපි ටියුට් ටික එවන්නේ නිබන්ධන ටික එවන්නේ පන්ති ගාස්තුව ගෙවලා මේ වැඩේට මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන දරුවන්ට විතරයි. එතකොට මේ මාසේ ටියුට් සෙට් එක මම කියන්නම්. තියරි ටික මතක් කරලා දෙන පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩමට අදාළව ගිණුම්කරණයේ අවශ්‍යතාවය සහ සමීකරණය කියලා එක ටියුට් එකයි. බැංකු සැසඳුම් වල මූලික සටහන් පොත් වලට අදාළ එක ටියුට් එකයි. බැංකු සැසඳුම් වලට අදාළ එක ටියුට් එකයි. තියරි රීකෝල් ටියුට් ඔයාට මේ මාසේ ජුනි මාසේ තියරි රීකෝල් ටියුට් 3ක් හම්බ වෙනවා. ඒ වගේම සෙකන්ඩ් පේපර් එක ප්‍රැක්ටිස් කරන්න ඔයාට හම්බ වෙනවා මේ හැම තියරි රීකෝල් ටියුට් එකකටම අදාළව අපි කියනවා ලෙවල් අප් ටියුට් 3ක් හම්බ වෙනවා. එතකොට සම්පූර්ණයෙන් මේ මාසේ ටියුට් සෙට් එක ඇතුලේ තියරි රීකෝල් ටියුට් 3යි ලෙවල් අප් ටියුට් 3යි සම්පූර්ණ ටියුට් 6ක් අපි ඔයාට කුරියර් කරලා ශ්‍රී ලංකා පෝස්ට් එකේ කුරියර් කරලා අපි ඔයාට එවනවා. එතකොට පුතේ මේ වෙනුවෙන් ඔයා මේ මාස පහේ වියදම් කළ යුතු මුදල එහෙම නැත්නම් කොස්ට් එක ක්ලාස් ෆී එක මේ ක්ලාස් ෆී එක වෙන්නේ පුතේ රුපියල් 3000යි. රුපියල් 3000යි. හරිද? මේ 3000ට අපි ඔයාට කරන වැඩ ටික කියන්නම්. මෙන්න අහගන්න. හැම පාඩමකට අදාළම තියරි ටියුට් ටික මේ මාස පහ ඇතුලේ ඔයාට හම්බ වෙනවා. ටියුට් 22ක් දැනට ප්ලෑන් කරලා තියෙන්නේ. ලෙවල් අප් ටියුට් 22ක් හම්බ වෙනවා මේ මාස පහට. මේ පළවෙනි මාසේ 3ක් එනවා, දෙවෙනි මාසේ 5ක් එනවා. 5ක් එනවා. දෙවෙනි මාසේ ඉඳන් ඔයාට MCQ ඩෝස් එක හම්බ වෙනවා. ඒ කියන්නේ මේ මාසේ සම්පූර්ණයෙන් තියරි කතා කරලා ගණන් ටික හදලා ඉවර කරපු පාඩම් ටිකට අදාළව MCQ ඩෝස් බුක් එක අපි ඔයාට ලබන මාසේ කියන්නේ ජූලි මාසේ පළවෙනි සතිය ඇතුළත MCQ ඩෝස් එක අපි ඔයාට ලබන මාසේ ටියුට් සෙට් එකත් එක්ක එවනවා. එතකොට පාඩම් ටික කවර් වෙලා තියෙන්නේ. ඒකට අදාළ MCQs ටික SQs ටික කොහොමද හදන්නේ කියලා. එතකොට පුතේ මේ රුපියල් 3000 ඇතුලේ තියෙනවා අහගන්න හොඳට. තියරි ටික, රිවිෂන් ටික, MCQ ටික, පේපර් ක්ලාස් එකේ පේපර් කරන්න යන සියලුම දේවල් ටික සතියට දවස් 3ක් 13 වසරේ අග පාඩම් ටික තියරි විදිහට නොමිලේ ඔයාට කවර් කරලා දෙනවා. වෙනම දවස් 2ක් වගේ දාලා සතියට. ඒ වගේම මේ හැම එකකම රෙකෝඩින් එකක් ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. මගෙත් එක්ක ඕනම ප්‍රශ්නයක් පෞද්ගලිකව කතා කරන්න ඔයාට ලැබෙනවා. එතකොට අන්න ඒ වගේ සියලුම දේවල් වලට තමයි පුතේ මෙන්න මේ රුපියල් 3000ක මුදල ගන්නෙ. හරියට ගණන් හදලා බලන්න ඔයාට ගිණුම්කරණය කියන විෂය මෙතනින් එහාට සම්පූර්ණයෙන් ඉවර කරගන්න. තියරි ටිකත් කවර් කරගෙන මේ සෙකන්ඩ් පේපරේ ගණනුත් සම්පූර්ණ ප්‍රැක්ටිස් කරලා A level පේපර් එකක් ලියා ගන්න පුළුවන් මට්ටමට ඔයාව ප්‍රැක්ටිස් කරවන්න. MCQ පේපර් එකේ 40ට වඩා වැඩියෙන් ලකුණු ප්‍රමාණයක් ගන්න ඔයාව ප්‍රැක්ටිස් කරවන්න MCQ ඩොස් එකේ. පේපර් ක්ලාස් එකක් කරවලා ඉවර වෙලා ඔයාව පොලිෂ් කරලා ඔයාව ප්‍රැක්ටිස් කරවලා A level පේපර් එක දක්වා අරගෙන යන්න. ඔයාට accounting කියන සබ්ජෙක්ට් එක වෙනුවෙන් මේ මාස පහට ගෙවන්න වෙන්නේ රුපියල් 15000ක මුදලක් පමණයි. ඒකත් පුතේ මාසයක් ගානේ තමයි අපි ගන්නෙ. හැම මාසෙකම පළවෙනි සතියේ මෙන්න මේ ක්ලාස් ෆීස් එක දාලා අපේ account number එකක දාලා slip එක එවලා තියන්න. එතකොට පුතේ අපි ටියුට් ටික post එකට දානවා යාලට. හරිනේ? ටියුට් ටික ගන්න නම් සහ පන්තියට සම්බන්ධ වෙන්න නම් මෙන්න මේ WhatsApp number එකට 0.764 870 කියන WhatsApp number එකට message එකක් දාලා payment details ඉල්ල ගන්න. මොන account එකටද දාන්න ඕනේ කියලා. මේ බලන්න පුතේ ඔයා පළවෙනි පාඩමේ ඉඳන් අන්තිම පාඩම වෙනකන් accounting කියන subject එකට වියදම් කරන්නේ රුපියල් 15000යි. ඔයා බලන්න අවුරුදු දෙකක් class ගියා නම් නේද accounting වලට රුපියල් 2000 ගානේ දුන්නා නම් මාස 12ට 24000යි මාස 12ට 24000යි 48000ක් ඔයා ගෙවලා ඇති. හරිද? රිවිෂන් ක්ලාස් ගියා නම් තව 2000ක් වැඩියෙන් ගෙවලා ඇති. එතකොට 60000ක් ඔයා ගෙවලා තියෙනවා. නේද? අවුරුදු දෙක වෙනුවෙන් ඔයා 60000ක ක්ලාස් ගිහිල්ලා තියෙනවා. අමතර වියදම් මුකුත් නැතුව. හැබැයි අපි ඔයාගෙන් ගන්නේ මේ මාස 5න් සම්පූර්ණ මේ ටික කවර් කරලා දීලා
ඔයාට එන හැම ප්‍රශ්නයක්ම විසඳලා දීලා, ඒ හැම පාඩමකම රෙකෝඩින් එකක් දීලා, සම්පූර්ණ ටියුට් ටික ගෙදරට එවලා, තියරි ටික මතක් කරලා දෙනවා ඒවට සල්ලි ගන්නේ නැතුව. සම්පූර්ණයෙන්ම ක්ලාස් ෆී එක වෙන්නේ පුතේ මාසෙකට රුපියල් 3000යි. ඒක මාසයකට සැරයක් දැම්මට පස්සේ ඔයාට ක්ලාස් එකට සහ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන් නිබන්ධන ටිකත් අතේ තියාගෙන. එහෙනම් මෙන්න පුතේ ප්‍රෝග්‍රෑම් එක. මේක ප්‍රැක්ටිස් කරන පළවෙනි වතාව නෙවෙයි, මම මේක කරන තුන්වෙනි වතාව. 2021 බැච් එකේ මේ ප්‍රෝග්‍රෑම් එක කරලා මීට වැඩිය පොඩ්ඩක් අඩුවෙන් වැඩ කරේ. මේකේ ඊට වැඩියෙන් වැඩ ටිකක් කරනවා. මේ ප්‍රෝග්‍රෑම් එක කරලා ආපු අයගෙන් ඇවිල්ලා හිටිය ළමයි 24 දෙනයි. 24 දෙනාගෙන් 10 දෙනෙක් කැම්පස් යනවා. ආපු හැමෝගෙම 80%කට වඩා වැඩි ප්‍රමාණයකට A සහ B සාමාර්ථ ලැබෙනවා. 2022 මේ ප්‍රෝග්‍රෑම් එක කරනවා. මම හිතන්නේ ළමයි 30 ගාණක් හිටියේ. 30 ගාණක් හිටියේ. ඒ 30 ගාණෙන් 85%කට වඩා එහා පැත්තේ A සහ B සාමාර්ථ අපේ පන්තියේ ලැබෙනවා. සම්පූර්ණ ඔන්ලයින් කලේ. නැවත මම ඔයාලට මේ ප්‍රෝග්‍රෑම් එක අරන් එනවා 2025 විභාගෙ ලියන ඔයාලා වෙනුවෙන්. මම දන්නේ නැහැ නේද? ඉලක්කම් 2ක ප්‍රමාණයක් අපේ පන්තියත් එක්ක ජොයින් වේද? ඉලක්කම් 3ක ප්‍රමාණයක ජොයින් වේද? 4ක ප්‍රමාණයක ජොයින් වේද කියලා. දැනට යම්කිසි පිරිසක් එක්ක අපි වැඩ ටික කරගෙන යන ගමන් ඉන්නේ. ඉතින් පුතේ ඔයාට හිතනවා නම් accounting කියන subject එක ඔයා අතෑරලා දාපු කෙනෙක් නම් ෆේල් වෙයි කියලා බය හිතනවා නම් මුලින් ඉඳන් කවර් කරගන්න ඕනේ කියලා හිතනවා නම් මේක තමයි පුතේ තැන. මේකට ඇවිල්ලා ඔයාගේ වැඩේ ගොඩ දාගන්න. එහෙනම් මම නවතින්නම්. අපි ආයේ ලබන සතියේ දවසක හම්බ වෙනවා. පුතේ පන්තියට සම්බන්ධ වෙන දරුවෝ අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා මගේ නම්බර එක තමයි මේ නම්බර එක 077 58යි 80යි 100 මේක සේව් කරලා තියාගන්න මధుරස accounting කියලා. අනිවාර්යෙන් සේව් කරලා තියාගන්න. සර් මම ක්ලාස් එකට ජොයින් වෙනවා කියලා මැසේජ් එක දාන්න කන්ෆර්ම් කරගන්න. මොකද පුතේ ඔයාගේ ටියුට් සෙට් එක print කරන්න අපි දෙන්න ඕනේ අනිවාර්යෙන්ම. එහෙම දෙන්නේ නැතුව පස්වෙනිද වෙනකොට ඔයාගේ ටියුට් ටික අපිට ඔයාට එවා ගන්න බැරි වෙනවා. ඒක නිසා අද අනිවාර්යෙන්ම කන්ෆර්ම් කරන්න මේ වීඩියෝ එක බලපු ගමන් සර් මම ක්ලාස් එකට ජොයින් වෙනවා. මට ප්‍රෝග්‍රෑම් එක පැහැදිලි. අපැහැදිලි මොනවා හරි තැනක් තියෙනවා නම් ඕනම වෙලාවක මට WhatsApp මැසේජ් එකක් දාලා තියන්න, voice message එකක් හරි normal message එකක් හරි. ඒක බලන පළවෙනි වතාවේ පුතේ. හරිනේ මම free වෙන පළවෙනි වතාවේ මම WhatsApp message බලනවා හැමෝගෙම. මම reply එකක් දාලා තියන්නම්. එහෙනම් මම මේ වැඩේ ඉවර කරනවා. මෙතනින් ක්ලාස් එකට සම්බන්ධ වෙන හැම දරුවෙක්ම සර් මම ක්ලාස් එකට එනවා කියලා මේ නම්බරයට මැසේජ් එකක් දාන්න. පන්ති ගාස්තු 5 වෙනිදාට කලින් ගෙවන්න. මේ නම්බර එකට මැසේජ් එකක් දාලා කියන්න මధుර සර්ගේ 2025 ස්පීඩ් රිවිෂන් එකේ payment details එවන්න කියලා. එතකොට එයාලා payment details එවයි. එතකොට ඔයාට පන්ති ගාස්තුව ගෙවලා slip එක WhatsApp කරන්න මෙයාලට. එතකොට එයාලා මේ පැත්තෙන් ටියුට් එක ඔයාගේ අතට එවයි. එහෙනම් පුතේ මේක දිනන්න මොනි ගේම් එකක්. මෙතන ඉන්න හැම ළමෙක්ටම මේක අහන් ඉන්න ඔයාට විශේෂයෙන්ම ඒ වගේම මේක අහන ඕනම ළමෙක්ට මේ මැච් එක ලස්සනට ගොඩ දාන්න පුළුවන්. අන්තිම මාස 3 අන්තිම මාස 4 මාත් එක්ක වැඩ කරලා අන්තිම මාස 4 මාත් එක්ක වැඩ කරලා accounting වලට ඒ අරන් කැම්පස් කියපු ළමයි ඕන තරම් ඉන්නවා. accounting වලට AB ගත්ත ළමයි ඕන තරම් ඉන්නවා. මුකුත්ම දැනුමක් නැතුව. ඒක නිසා මම මේ කියන්නේ මේක තමයි පුතේ තැන. මේක තමයි අන්තිම වෙලාව. ආය අපිට කාලයක් එන්නේ නැහැ. හරියටම තව තියෙන දවස් 160ක් වගේ පුංචි කාලයක්. මේ දවස් 160ත් එක්ක 160 මාත් එක්ක වැඩ ටික කරගෙන ගිහිල්ලා ඔයා දැකපු ඒ හීනේ ලස්සන විදිහට හැබෑ කරගන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. අපි නැවත හම්බ වෙනවා ළඟදීම දවසක. පුතේ ගෲප් එකට මැසේජ් එකක් මොන හරි දැම්මොත් මේක පොඩ්ඩක් බලන්න. ඔයාට පර්සනල් මැසේජ් එකකුත් එයි WhatsApp එකට. මේ නම්බර එක මගේ නම්බර එකෙන්. ඒ වගේම මේ නම්බර එකෙනුත් සමහරවිට මැසේජස් එයි. දෙකම සේව් කරලා තියාගන්න. එහෙනම් පුතේ ආයිබෝන් හැමෝටම තෙරුවන් සරණයි. අපි ළඟදිම දවසක රිවිෂන් ක්ලාස් එකත් එක්ක හම්බ වෙමු.